මාතර ඉඳන් බෙලියත්තර රේල් පාරක් හදනවා. කිලෝමීටර 27යි. ඇස්තමෙන්තෝ ඩොලර් මිලියන 272යි. ඒ කියන්නේ ඩොලර් මිලියන 10යි 1 කිලෝමීටරයක් වෙනවා. ඩොලර් මිලියන 10ක් වැය කරනවා. රේල් පාර එක කිලෝමීටරයකට. අපි එතකොට මේ රේල් පාර ඒ කියන්නේ බෙලියත්තට පරණ පාර දික්වැල් හරහා යන පාර අපි ලොකු කරලා හදලා තියෙනවා. හක්මන හරහා බෙලියත්තර යන පාරත් ලොකු කරලා හදලා තියෙනවා. මාතර ඉඳන් බෙලියත්තර කතරගමට අධිවේගී පාරකුත් හදනවා. අපි තව රේල් පාරකුත් හදනවා. හක්මන හරහා බෙලියත්තර පාර ලොකුයි. දික්වැල්ලේ බෙලියත්තර පාර ලොකු කරා. අධිවේගී පාර හැදුවා. අපි රේල් පාරක් හදනවා. ඩොලර් කෝටියක් ඩොලර් මිලියන 10ක් වේදම් කරනවා 1 කිලෝමීටරයක් වෙනුවෙන්. මොකද්ද රේල් පාරෙන් අපිට තියෙන ආදායම? අධිවේගී මාර්ගයෙන් ඉන්නත් උන, අපරණ පාරවල් දෙකේ ඉන්නත් උන, රේල් පාරේ ඉන්නත් උන. ඊතර කවුද බෙලියත් තියෙන්නේ? මොනවද බෙලියත්ෙන් ගිහින්නේ? දේ ව්‍යාපෘති වල දේ ප්‍රමුඛතාවයන්. දේ ප්‍රමුඛතාවයන් නෙමෙයි. ඒ යෝජනාව දැන් යනවා මෛත්‍රීපාල සිරිසේන මහත්මයාගේ. කුරුණෑගල ඉඳන් හබරනට රේල් පාරක් හදනවා. කිලෝමීටර් 84යි. ඒ කියන්නේ පරණ පාර තියෙන මහවට ගිහිල්ලා මහවින් කැකිරාව හරහානි හබරන හරහා පොළොන්නරුවට යන්නේ. බයිපාස් එකක් හදනවා කුරුණෑගල හබරන යාකරන. කිලෝමීටර් 84යි. වියදම ඩොලර් මිලියන 970යි. ඒ කියන්නේ කිලෝමීටරයක් වෙනින් අපි වැය කරනවා ඩොලර් මිලියන 12. අබරණ ස්ටේෂන් එකෙන් 10ක් නගින්න යමද කියන කෝච්චිය. පොළොන්නරුවෙන් කෝච්චි පෙට්ටිය දෙකක් පිරෙන සෙනගෙ ඉන්නේ. අපි ඩොලර් මිලියන 10ක් ඩොලර් මිලියන 12ක් වියදම් කරනවා 1 කිලෝමීටරයක් වෙනුවෙන්. සාධාරණ. එහෙනම් මොකද්ද මේ වෙලා තිබෙන්නේ? මේ ණය අපිට බරක් උනේ එකක් ණය වලින් ඇත්ත වත්කම් මැදුන්නේ නැහැ. දෙක අපි ණය වලින් ඇත්ත දෙය කරේ නැහැ.